නම අනු. වයස 28ක් වෙනවා. මට දැනට ළමෙක් ඉන්නවා. මහත්තයා රට රැකියාවකට ගිහින් ඉන්නේ. ඒ නිසා මමයි මගේ ළමයයි තමයි ගෙදර ඉන්නේ. ළමයා නම් ඉන්නේ 2 වසරේ. තාම පොඩි ළමෙක්. ඉතින් මම ගැන ඔයාලට කිව්වොත් මම නම් මහත නැහැ. ඒ වගේම කෙට්ටුත් නැහැ. ඇඟපත නම් සාමාන්‍ය ගානට තියෙනවා. මම ගොඩාක්ම ආසයි කොටට වගේම පිට් වෙන්නම ඇදුම් මදින්න. එතකොට මම හිතන්නේ මම ලස්සනට පෙන්නේ. ඉතින් කාලේ ඔහොම ගත වෙනවා. දවසක් ළමයා ඉස්කෝලේට දාන්න යන්න තියෙන බස් එක මග හැරුණා. කරන්න දෙයක් නැතිකමට ඉතින් වීල් එකක තමයි යන්න උනේ. ඔන්න ඉතින් ළමයාත් එක්කගෙන ඉස්කෝලේ ගිහින් ඇරලවලා මම ඒ වීල් එකේම ගෙදරෙන්න පිටත් වුණා. වීල් එක අරන් ගියේ නම් වයස 32ක වගේ පිරිමි කෙනෙක්. මම ඉතින් කොටට අදින නිසාම මිනිහා මම දිහා ඕනාවට වැඩිය බලනවා කියලා මම වීල් එකේම උඩ තියෙන කණ්ණාඩියෙන් දැක්කා. මමත් ඉතින් ඔහෙ බලයි කියලා මමත් පාඩුවේ හිටියා. මිනිහා හෙමිට මගේ උඩ ඒව දිහා බලන බැලන මටන මැල්ලුවේ නෑ. මොකද යා හුට්ටටම බලනවා ඒ දිහා. මොකද ඉතින් මම යඬම් ආපු එක නිසාම මගේ වගේ සයිස් එකත් එක්කම පිටට පෙන්නේ ලොකුවට තියනවා වගේ. ඒත් ඉතින් ඒ ඇදුමට හිරට තියෙන නිසා හැව පෙන්නවා. මිනිහා නම් ඕමනාවෙන්ම බලනවා ඒ දිහා. කොහොම හරි මම ගෙදර ළඟටම ආවා. වීල් එකේ අයියා නම්බර් එකක් දීලම ගියා. නංගි වමනාවක් වුණොත් කතා කරන්න කියලා. ඉතින් මමත් හරි අයියේ කියලා ගේ ඇතුළට ගියා. ගෙදර ආපු ගමන්ම ඇඳුම් ටික ගලවලා දාලා ටිකක් හාන්සි වුණා. මොකද ඉස්කෝලේට ගිහින් ආපු නිසාම එකේ මහන්සියටත් එක්කම ඒ වෙලාවෙම රටේම මහත්තයාගෙන් කෝල් එකක් ආවා. අපි දෙන්න ටික වෙලාවක් කතා කර හිටියා. එහෙන්නෙම විනාඩි 20ක් විතරම එයා එක්කම කතා කර හිදලා එයාට වැඩක් තියනා කියලා එයා කෝල් එක කට් කළා. මං ඉතින් කිව්වේ නෑනේ ඔයාලට මගේ මහත්තයාගේ විස්තර. මහත්තයාගේ නම හසිත්. එයාට නම් මට වැඩිය අවුරුද්දක් වගේ තමයි වයස් පාර්තරයක. ඒක නම් වැඩිය ගණන් ගන්න දෙයක් නැති වයස් පාර්තරයක්නේ. අපි ජීවත් වෙන්නේ නම් කොළඹ. දැන් අවුරුදු 5කට වගේ කලින් තමයි මෙහි පදිංචියට ආවේ. එහෙම අපි එහෙ කාලේ ගත කරලා අගහිගකම් නිසාම මහත්තයා රට ගියේ. ඉතින් හොඳ නිින්දක් දාලා දවල්ට ළමයා එක්කම යන්න ඕනේ නිසාම නැහිට්ටා. නැගිටලා වොෂ්ෂිකකුත් දාගෙන ඉස්කෝලේට යන්න ලෑස්ති වුණා. උදේ ගියපු වීල් එකේම තමයි යන්න හිතන් හිටියේ. ඒ නිසාම හිතලම ඇඟ හොඳටම ෆිට වෙන්න අදුමක් දාගෙන තමයි ගියේ. වීල් එකේ අයියා නම් පොඩ්ඩක් හැන්සම් ගතියකුත් තියෙනවා. හැබැයි උන් ඉතින් යන ගමනොත් හොඳටම බලනවා කියලා මම දැක්කා. දෙන්න එක්ක හොඳ කතාවක් දාගෙන ගියා. ඒ වෙලාවේ නම් මේ අයියා ගොඩක් මට ෆිට වුණා වගේ මට දැනුණා. මගේ හිතෙත් පොඩි කැමැට්ටක් වගේ දෙයක් ඇති වුණා. කොහොම හරි ළමයාවත් අරන් ආපහු ගෙදර ආවා. හැබැයි වීල් එකේ අයියා ඒ පාර සල්ලිවත් ගත්තේ නම් නෑ. මිනිහටත් මම කියපු දේවල් එක්ක මොනවා හරි හිතෙන්නේ නැති. ඔහොම ඒ දවසත් ගත වෙලා ගියා. පහුවද මම තනියම ඉන්න වෙලාවට මම නිකමට කතා කරන වගේ ගත්තා විල් එකේ අයියට. ඒ වෙලාවේ ටික වෙලාවක් කතා කර හිටියා. කොහොම හරි කතාව දුරදිග ගිහින් ගෙදරටත් ආවා. මහත්තයා රට නිසා ගොඩ කාලෙකින් මොනවත් කරන්නත් විදියක් තිබෙන්නේ නැති නිසාම දෙන්න එක්කම සතුටු වුණා. එයාට තේරුණා මම ගොඩ කාලෙකින් මොනවත් කරපු නැති නිසා කොච්චර ආසාවකින් ඉන්නේ කියලා. ඒ වෙලාවේ හිතාගන්න බැරි විදිහට මාව පාලනය නැති වුණා. එයා මාව ඒවා හිමින් ලල්ලන්න, මිරිකන්න ගත්තා. මම එයාගේ කාරම් හොඳ සතුටක් වින්දා. එදා අමතක නොවෙන සැපක් දීලා එයා ගියා.